past tense අතීත කාලය. අතීත කාලය කියන්නේ අපි අතීතේ එනම් මේ කතා කරන මොහොතට කලින් කරපු දේවල්, සිදු වූ දේවල්. අතීත කාලයට අපි භාවිතා කරන්නේ ක්‍රියාපද ලැයිස්තුවේ දෙවෙනි ක්‍රියාව. එනම් part 2. අතීත කාලයේ was were හැරුණකොට ඒක වචන බහුවචන වෙනසක් නැහැ. ඕනෑම කර්තෘ කෙනෙක් සමග ඕනෑම ක්‍රියාවක් ලියන්න පුළුවන්. I saw, we hoped, you asked, you got, he phoned, they scolded, she hid, they fried, it licked, they wept. So දැක්කා, hoped බලාපොරොත්තු වුණා, asked ඇහුවා ඉල්ලා සිටියා, got ලැබුණා පැමිණුණා, phoned ඇමතුවා කෝල් කරා, scolded බැන්නා, hid හැංගුණා, fried බැද්දා, licked ලෙව කෑවා, wept වැළපුණා. ඉහත ඔබ දකිනවා ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා කියලා. ක්‍රමවත් සහ අක්‍රමවත්. D හෝ ED එකතු වී අතීත වන ක්‍රියාපද ක්‍රමවත්. ටිකක් වෙනස් විදිහට D හෝ ED එකතු වෙන ක්‍රියාපදත් පහත තියෙනවා. add එකතු කරනවා, added එකතු කළා. discriminate වෙනස්කම් කරනවා, discriminated වෙනස්කම් කළා. accumulate රැස් වෙනවා, එකතු කරනවා, accumulated රැස් කරා, එකතු වුණා. attend සහභාගී වෙනවා, attended සහභාගී වුණා. stop නවත්තනවා, stop double p ed stop නැවැත්තුවා. jab අනිනවා කොඩියක් වගේ දෙයක් යම් උලක් ඉමට අනිනවා, jab jabbed එන්නා. travel සංචාරය කරනවා, traveled සංචාරය කරා. rob මංකොල්ල කනවා, robbed මංකොල්ල කෑවා. pay ගෙවනවා, paid ගෙව්වා. lay අතුරනවා, වැතිරෙනවා, paid ඇතුරුවා, වැතිරුණා. say කියනවා, said කිව්වා. pray යාඥා කරනවා, prayed යාඥා කරා. die මැරෙනවා, died මැරුණා. die සායම් කරනවා, died සායම් කළා. lie බොරු කියනවා, lied බොරු කිව්වා. ඉහත ඔබ දකිනවා stop, jab, travel, rob වැනි ක්‍රියාපදවල අන්තිම අකුර ඩබල් වී යුගල වී ed එකතු වෙනවා. ඒ වගේම pay y ඉවත් වී id paid, late ඒ වගේ, said ඒ වගේ. pray නමුත් y ඉවත් නොවී ed prayed යාඥා කළා. ක්‍රමවත් සහ අක්‍රමවත් ක්‍රියාපද දෙකම ඇති උදාහරණ ටිකක් බලමු. beat ගැහුවා, පරාජය කළා. India beat America in the final. ඉන්දියාව පරාජය කළා ඇමරිකාව අවසාන තරගයේදී. bit හැපුවා, the dog bit the postman. බල්ලා හැපුවා තැපැල් මහත්මයාව. bought මිලදී ගත්තා, dad bought me a toy bicycle. තාත්තා මිලදී ගත්තා මට සෙල්ලම් බයිසිකලයක්. brought ගෙනාවා, the salesman brought 2 types of shirts. අලෙවිකරු ගෙනාවා වර්ග දෙකක කමිස. broadcast ප්‍රචාරය කරනවා, විකාශනය කරනවා. එහි අතීතයේ broadcast වෙන්නත් පුළුවන්, ඕනනම් ed එකතු කරන්නත් පුළුවන්. some channels broadcast fake news. සමහර නාලිකා විකාශය කරනවා බොරු ප්‍රවෘත්ති. fake කියන්නේ බොරු. came ආවා, they came home in broad daylight. ඔවුන් ආවා ගෙදර ගිනි මද්දහනේ. in broad daylight කියන්නේ ගිනි මද්දහනේ. decided තීරණය කළා, the two countries decided to fight. රටවල් දෙක තීරණය කළා සටන් කරන්න. gathered රැස් වුණා, people gathered to protest as one. මිනිස්සු රැස් වුණා විරෝධය පාන්න එකා වගේ. as one කියන්නේ එකා වගේ. pray යාඥා කරනවා, she prayed for peace. ඇය යාඥා කරා සාමය වෙනුවෙන්. began පටන් ගත්තා, the farmer began to plow. ගොවියා පටන් ගත්තා හාන්න. අතීත කාලය ඉගෙන ගන්න පහසුයි. කතෘ කෙනෙක් ලියලා ක්‍රියාවක් ලිව්වම හරි. I learned නැත්නම් learned ed එකතු වෙලා past tense වෙනවා. English for 2 years අවුරුදු දෙකක් තිස්සේ. for කියන්නේ තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. she went home with her dog. ඇය ගෙදර ගියා ඇගේ බල්ලත් සමග. the army raided the area for drugs. හමුදාව වැටළුවා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වෙනුවෙන්. the police freed him after questioning. පොලිසිය නිදහස් කරාව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව. after ගාව ලියන ක්‍රියාව ing. after questioning. the plane crashed when it was landing. ගුවන් යානය අනතුරට ලක් වුණා ඒ බානකොට. the bulb went out. බල්බ් එක පිච්චුණා. bring a new one. ගේන අලුත් එකක්. he learned a good lesson from me. ඔහු ඉගෙන ගත්ත හොඳ පාඩමක් මගෙන්. he couldn't cheat me like others. ඔහුට බැරි වුණා රවට්ටන්න මාව like others අනිත් අය වගේ. the balloon bursted. බැලුම පිපුරුණා when he pierced it with a thorn. ඔහු ඒක හිල් කරපු විට කට්ටකින්. when කියන්නේ විට හිල් කරනවා pierce cut thorn. the lorry skidded off. ලොරිය ලිස්සුවා off the road.
and fell off the hill. වැටුණා කන්දෙන් අහකට පල්ලෙහාට. The thieves robbed the central bank last night. හොරු මංකොල්ල කෑවා central bank එක last night ඊයේ රෑ. The propeller caused the ship to move forward. propeller නැව්වල තියෙනවා වතුර යට ෆෑන් වගේ පෙති. ඒවෙන් තමයි කැරකිලා ඉදිරියට යන්නේ. හේතුණා caused the ship to move forward. ඉදිරියට ගමන් කරන්න හේතුණා caused. The wildlife officers cured සුව කරා වනජීවී නිලධාරීන් සුව කරා cured the injured tusker තුවාල වෙච්ච tusker ඇතාව. They all rejected their concept. ඔවුන් ඔක්කොම ප්‍රතික්ෂේප කරා ඔවුන්ගේ concept සංකල්පය. The government banned smoking in public places. රජය ban තහනම් කරා smoking දුම්බීම public places පොදු ස්ථානවල. They played well in the end and won. ඔවුන් සෙල්ලම් කරා හොඳට in the end අවසානයේ and won දින්නා. The pronunciation of one W-O-N one වල උච්චාරණය ගොඩක් මිනිස්සු උච්චාරණය කරනවා won කියලා. වැරදි. ඒ one විය යුතුයි. එක ඔබ උච්චාරණය කරන්නේ කොහොමද? O-N-E one. ඒ විදිහටමයි W-O-N උච්චාරණය වන්නේ. ඉංග්‍රීසියෙන් we won the match. අපි දින්නා තරගය. won නෙමෙයි. එය ඊට වැරදි. ක්‍රමවත් ක්‍රියාපද අතීත කර කියවමු. බොහෝ ඒවා ඩයන ශබ්දයෙන් අවසන් වුවත් සමහර ඒවායේ ඩයන ශබ්ද කර නොහැකි. ඒවායේ අතීතය ටයන ශබ්දයෙන් අවසන් වෙන්නේ. උච්චාරණය ට. clean cleaned. washed ඩයන කියන්න බෑ. washed ටයන තමයි උච්චාරණය පහසු. liked hoped ඒවායේ ඩයන උච්චාරණය කරන්න බෑ. අතීත කාලයේ මෙහෙම භාවිතයකුත් තියෙනවා. යමක් සැරට කියන්න අවධාරණය කරලා කියන්න අපි කියනවා I did come. මම ආවා. I did come. මම දැක්කා. I did see. I did go. මම ගියා. I did attempt. මම උත්සාහ කළා. අන්න ඒ වගේ අවධාරණය කරලා සැරට කියන්න අපි පාවිච්චි කරන did සමග ක්‍රියාවේ එක. ඒවත් අතීත කාලම තමයි. වර්තමානයේත් එහෙමම තියෙනවා. do දාලා කියනවා I do know. මම දන්නවා. I do have. මාගාව තියෙනවා. ඔබට හමු ක්‍රියාපද එක ශබ්දයෙන් පටන් ගන්නේ. do සහ අතීත වෙන්නේත් ඩයන ශබ්දයෙන්මයි did. ඩයන්ෙන් පටන් අරගෙන ඩයන්ෙන්මයි අතීත කාලයේත් කියවෙන්නේ. do did. come came කයන ශබ්දය. light lit ලයන ශබ්දය. නමුත් එකක් තියෙනවා එහෙම නැති. මොකක්ද ඒ ක්‍රියාව? go ගයන්නේ නෙමෙයි අතීත වෙන්නේ. වයන්නින් went වර්තමාන ශබ්දයේ ගයන්න වුණත් අතීත ශබ්දයේ වයන්න. මේ තමයි එකම ක්‍රියාව. එහෙම වෙනස් ශබ්ද වර්තමානයේ සහ අතීතයේ තියෙන. අනිත් ක්‍රියාපද ඔක්කොම එකම ශබ්දය. නමුත් මේ ශබ්දය වෙනස්. Brace yourself for the next tense. The present perfect tense. සූදානම් වන්න ඊළඟ කාලයට. නියම වර්තමාන කාලය.